Hi guys, welcome to my YouTube channel. ඉතින් guys අද මම ගෙනල්ලා තියෙන්නේ Stranger Things Tales from 85 කියන කතාවේ අලුත්ම ට්‍රේලර් එකක් දාලා තිබ්බා. කියන්නේ ඒකේ එන්න තියෙන කතාවක්. ඉතින් ඒකේ ට්‍රේලර් එක දාලා තිබ්බා ඔෆිෂියල් ට්‍රේලර් එක. ඉතින් ඒක ගැන කතා කරලා මම ඉතින් අද ආවේ. ඉතින් මේක රිවිව් එකක් නෙමෙයි. ඔන්න මුලින්ම කියනවා රිවිව් එකක් නෙමෙයි. ඉතින් මේක නිකන් මට ඒක බලලා මොකද්ද හිතුනේ හරිද? සහ ඕකේ හඬ කවන නිලු ටික කියන්න තමයි ඉතින් මම අද ආවේ. ඉතින් ඔව් ඉතින් හරිද? ඉතින් වැඩිපුරලා කතා කර ඉන්න ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට. හරි guys ඉතින් මේක ගැන මුලින්ම කියන්න දෙන guys මේ කතාව guys යන්නේ මේ season 2 එකෙන් පස්සේ කියන්නේ season 2 එකයි 3 එකයි අතර මැද වගේ යන්නේ හරිද season 2 එකෙන් පස්සේ කතාවක් ඒ වගේ season 3 එකට කලින් වෙච්ච සිද්ධියක් හරිද ඉතින් මේ කතාවට guys මේ කතාවට හඬ ගවනවා මේක ඇවිල්ලා animated movie එකක් හරිද animation movie එකක් ඉතින් මේ හඬ ගවන්නේ guys කියන්නේ ඔරිජිනල් කාස්ට් ලා ටික නෙමෙයි හරිද ඔරිජිනල් කාස්ට් මෙම්බර්ස් ලා නෙමෙයි හඬ ගවන්නේ يعني රංගපපුවා නෙමෙයි හඬ ගවන්නේ මේකට වෙනම කිඩ්ස් ලා ටිකක් තෝරගෙන තමයි හඬ ගවන්න අරින්න තියෙන්නේ ඉතින් වෙනම චරිත කියන්නේ ඒ එක කාස්ට් කෙනෙක්වත් නෑ guys අපි අඳුරනවා ඉතින් ඔක්කොම අලුතෙන් ගත්ත අය ඉන්නේ ඉතින් ඒකේ ඔයාලට පොඩි වෙනසක් තේරෙයි කතාව බලද්දී ඔව් හරිද ඉතින් මේ guys කොහොමද මේ කියන්නේ මේ සීසන් එකට guys කොහොමද අලුතින් චරිතයක් එකතුලා දිනවා හරිද මේ කතාවට අලුතින් චරිතයක් එකතුලා දිනවා ඒ කියන්නේ එයාත් ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් හරිද ඉතින් අපේ ස්ටුඩන්ට් කෙනෙක් ඉතින් අපේ සෙට් එකට එකතු වෙයි කියලා හිතනවා ඉතින් මේ කියන්නේ මේ කතාව සීසන් මේ කතාවේ ඉතින් එකතු වෙයි කියලා හිතනවා ඉතින් එයාගේ නම ඇවිල්ලා guys නිකී කියලා චරිතයක් හරි නිකී කියලා චරිතයක් තමයි එයා ඉතින් මම කලින් කිව්වා වගේ මේක රිවිව් යන්නේ මේක නිකන් normal මම කතා කරන එකක් ඉතින් රිවිව් යන්නේ මේ ඉතින් ඉත ට්‍රේලර් එකේ වෙන සිද්ධිය නම් මම කියන්නේ නැහැ ඉතින් කොහොම හරි මේකේ guys කියන්නේ ඒ නිකී කියන කෙනා අපේ කියන්නේ අපේ ටීම් එකට එකතු වෙයි වගේ සින්නක් තේරෙන ඉතින් එයා එන ආයුධවලින් පිරීලා ඉන්න කොණ්ඩේ රෝස පාටේම කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි අනේ මන්ද හරිද කෙල්ලෙක් කියලා තමයි කියන්නේ ඉතින් ඒක අපිට කතාවට පස්සේ බලා ගන්න පුළුවන් කවුද කියලා ඉතින් වර එයා තමයි අලුත් චරිතය හරිද මේ කතාවට එකතු වෙන ඉතින් ඊටසේ ඒ වගේම ඉතින් අපේ නෝමල් චරිත ටික ඉන්නවා හරිද නෝමල් චරිත ටික කියන්නේ ඉතින් අපේ ඉලවන් ඉන්නවා මයික් ඉන්නවා අපේ විල් ඉන්නවා ඉතින් අපේ ඩස්ටින් ඉන්න අපේ ලූකස් ඉන්න අපේ මැක්ස් උත් ඉන්නවා ඔන්න හරිද සීසන් 2 එකේ මැක්ස් ආයි ඉතින් කොහරි මැක්ස් සීසන් 2 එකේ ඔන්න يعني මේ කතාවේ ඉන්නවා හරිද කොහරි ඉන්නවා මැක්ස් ඉතින් ඒ වගේ අපේ අලුත් චරිතේ නිකී ඉන්නවා හරිද ඉතින් ආගේ අපේ ස්ටීව් නැන්සි යනම් මනම් ඒ සෙට් එකත් ඇති හරිද ඉතින් මෙයාලට හඬ කවන අය ගැන කිව්වොත් හරිද හඬ කවන අය ගැන කිව්වොත් guys ඉලවන්ට රඟපාන්නේ හරිද ඉලවන්ට රඟපාන්නේ ඉලවන්ට හඬ කවන්නේ ඉතින් අපි ඉලවන්ට රඟපෑවේ නම් මිලි බොබි බ්‍රවුන් නේ නේද මේ සැරේ මිලිට يعني මිලි නෙමෙයි කවුද ඉලවන්ට හඬ කවන්නේ බෲක්ලින් ඩේවි කියලා කෙල්ලෙක් හරිද පොඩි කෙල්ලෙක්ද දන්නේ නැහැ කොහරි බෲක්ලින් ඩේවි කියලා කෙල්ලෙක් තමයි රඟපාන්නේ සෝරි හඬ කවන්නේ ඉතින් ඒ වගේම අපේ මයික්ගේ පැත්තෙන් ගත්තා හරිද මයික්ගේ කතාව නම් තනිකර වෙනස් හරිද කියන්නේ කතාවෙන් එක වෙන එක කතාවෙන් එක කතාවකට ඇනිමේෂන් මූවි එකේ වෙන ඇනිමේෂන් ටීවී සීරීස් එකේ වෙන කතාවක් හරිද ඉතින් මයික්ට හඬ කවන්නේ ලූකා ඩයස් කියලා කෙනෙක් මේ ඔක්කොම කිඩ්ස්ලා වෙන්නේ නැති නේ guys මේ කිඩ්ස්ලා නේ මේගොල්ලෝ තාම පොඩි අයනේ ඉතින් මේ සීන් එකේ කතාව යන විදිහට ඉතින් ඒ වගේම ඉතින් අපේ විල්ඩ හඬ කවන්නේ බෙන්ජමින් කියලා කෙනෙක් ඉතින් යාගේ දෙවෙනි කියලා කියන්න බෑ ඒක පොඩ්ඩක් අමාරුයි මම නම් ටික දාන්නම් guys කොහමද හරිද ඉතින් ඒ වගේම අපේ ඩස්ටින් හඬ කවන්නේ බ්‍රැක්ස්ටන් කියලා තව එක්කෙනෙක් ඉතින් වගේ අපේ ලූකස්ට හඬ කවනවා එලිෂා කියලා එක්කෙනෙක් ඉතින් එලිෂා කෙනෙක් කොල්ලෙක් හරිද එලිෂා විලියම්ස් කියලා කොල්ලෙක් ඉතින් හඬ කවන්නේ ඒ වගේම අපේ මැක්ස්ට හඬ කවනවා ජෝයිලි කියලා හරිද ජෝයිලි කියලා කෙල්ලෙක් මම දාන්නම් නම මට ඇත්තටම ඒක කියන්න ගොඩක් අමාරුයි ඉතින් අපේ අලුත් චරිතය හරිද අලුත් කැරක්ටර් එකට ඉතින් හඬ කවන්නේ ඔඩෙසා කියලා තව එක්කෙනෙක් හරිද තව නිලියක් ඔඩෙසා කියලා ඉතින් හරිද මේ කට්ටිය තමයි හඬ කවන්නේ අය වගේම අපේ ජස්ටින් නෙමෙයි ස්ටීව් හරිද අපේ ස්ටීව්ට හඬ කවනවා තව එක්කෙනෙක් ඉතින් එයාත් අපේ අයත් අලුත් කෙනෙක් ඉතින් ජෙරමි කියලා එක්කෙනෙක් තමයි එයාටත් හඬ කවන්නේ ඉතින් මම පින්තුරත් එක ගාලා දාන්නම් ඔයාලා ලස්සනට අතට අඳුර ගන්න පුළුවන් කවුද මේ කියන කට්ටිය කියලා ඉතින් ඔන්න ඔය සෙට් එක තමයි ඉතින් අපේ කතාවට මේ මූලික වශයෙන් කාස්ලා කියලා කියන්නේ හව මූලික වශයෙන් හඬ කවලා දෙනවා ඔන්න ඔය සෙට් එක ඉතින් මම නැන්සිගේ හඬ කවන කට්ටියම හොයලා බලුවා ඒවා කට්ටිය හිටියේ නෑ ඉතින් හිටපු කට්ටිය තමයි දැන් මේ ඉතින් එච්චරයි හරිද ඉතින් ඒ ටික තමයි ඉතින් කොහොම හරි දැන්
මේක ඇවිල්ලා දැන් මේ කතාව යන විදිය බැලුවොත් guys මට හිතෙන්නේ මේක දැන් මෙයාලා කියනවා දැන් හරි අප්සයිඩ් ඩවුන් එක වැහුවා. අර දොර වැහුවා. බට් මොකද්ද මේ වෙන සීන් එක? මොකද මේ ක්‍රීචර්ස්ලා කවුද? අද නිකන් වට්ටක්ක පැත්තෙනුත් සීන් එකක් යනවා. හරිද නිකන් පම්කින්ස් පැත්තෙනුත් පොඩි සීන් එකක් යනවා මේ කතාවේ. ඒකත් හොඳටම බලා ගන්න පුළුවන් අපිට. ටීස් එකෙන් එහෙම ඔයාලා දැක්කා. ඉතින් ටීස් එකෙනුත් පම්කින්ස්ලා වගේ අර නැගිටලා පිස්සු කෙලිය ඔයාලා දැක්ක ඇති. දකින්න ඇති ඉතින් ඔයාලා. හරි ට්‍රේලර් එකෙන් අපිට පෙන්වනවා 0.6 දෙන්නේ මේ එන අමුතු ක්‍රීචර් කෙනෙක්. ඉතින් ඒ ක්‍රීචර් නිකීට පනින්න ගිහිල්ලා ඒ නිකීට පනින එක නවත්තලා දාන අපේ 11. ඉතින් 11 නවත්තලා දාලා ඌට ගහනවා. හෙට මෙට පොලේ ගහනවා. අර හෙට ගහනවා මෙහෙට ගහනවා. කොහමරි එහෙම සිද්ධියක් වෙනවා. ඉතින් ඒ ක්‍රීචර්ස්ලා කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. හරිද? ඒක එහෙනම් අපි තාම දන්නේ නැහැ. අපිට කතාවේ කියයි. ඕක ඉතින් කොහෙන්ද මොන ලෝකෙන්ද ඒගොල්ලෝ කඩාපාත්තුනේ කියලා. ඉතින් ඒ වගේ guys මට හිතලා දැන් මේ නිව්ලි කැරක්ටර් එක හරිද? දැන් මේ නිකී කියන එක කෙනා මට හිතනවා බොහෝ දුරට මැරෙයි කියලා. හරිද? කියන්නේ සීසන් එක අන්තිමට හරිද? මම මේ සීසන් එක එන්නත් කලින් තමයි කියන්නේ. බට් මට එහෙම හිතෙනවා. හරිද? දැන් කොහොමද දැන් මේක දන්නේ අර මන් දන්නේ දැන් එහෙනම් guys මේකේ දැන් දාන එක්කෙනා ඉන්න බෑ සීසන් 2 එක නැත්තම් මෙයා කොහරි යනවා කොහමද හරිද කතාව හැරදාලා යනවා නැත්තම් කොහරි දුර පළාතකට යනවා එක්ක මැරෙනවා ඒ දෙක එකක් වෙන්න ඕනේ නැත්තම් සීසන් 3 එකේ ඉන්න බෑ guys සීසන් 3 එකේ ඉඳපු කට්ටිය අනෝනි කියන්නේ සීසන් 3 එකේ ඉන්න ඕනේ කට්ටිය ඉන්න ඕනේ නැති කට්ටිය නෑ හරිද සීසන් 3 එකේ ඉඳපු නැති කට්ටිය අර TV series එකනොත් ඉන්න විදිහක් නෑ හරිද එයාලා ඉඳලා අන්තිමට යන්න ඕනේ ඉතින් මට හිතෙනවා එයා මැරෙයි කියලා හරිද ගොඩක් වෙලාට ඉතින් යා ඉතින් කතාව පටන් ගන්නත් ඉතින් කතාව එන්නත් ඉතින් මම මෙහෙම කිව්වා තමයි ඉතින් එහෙම හිතලා බලන්න ඉතින් එහෙම කරන්න බෑ නේද ගොඩක් කේස් වෙනවනේ නේද අනික තව එකක් හරිද මේක ඉතින් මං හිතුවේ guys ඉතින් TV series එකක් ඒවයි කියදී දැන් මේක කලින් ගොඩක් කලින් ඉතින් Tales from 85 කියන එක ඇවිල්ලා ඉතින් මේක යන්නේ 1985 කතාවක් ඉතින් යන්නේ අර මං කිව්වා වගේම කලින් season 2 එකයි 3 එකයි අතරමැද යන්නේ ඉතින් මම ඇත්තටම හිතුවේ මේක spin off TV series එකක් ගහගෙන ඉතින් season 5 ආපු දවස් ටිකේ මං හිතුවේ අපර මේකේ මේ වෙක්නාගේ පැත්තෙන් වෙක්නාගේ story line එක පොඩ්ඩක් මෙයාලා ගහයි කියලා ඉතින් වෙක්නාට මොකක්ද උනේ ටික අපිට season 5 එකත් හරියට කියලා කිව්වේ නෑනේ කිව්වා වුණාට ඒක පැහැදිලිව කිව්වේ නෑනේ guys නේද පොඩක් පැටලි සාගස් ගතියක් තියෙනවනේ ඉතින් මං හිතුවේ වෙක්නාගේ පැත්තෙන් කියයි කියලා ඉතින් වෙක්නාගේ පැත්තෙන් කිව්වෙත් නෑ කමන්නේ කොහරි මෙයාලා කොහොමද Stranger Things කියන එක නවත්තන්නේ අර ඒ යුනිවර්ස් එක ඉවරයක් වෙන්නේ නෑ ඒක දිගටම අරන් යනවා කොහරි ඉතින් දැන් මේකෙන් පස්සේ ආපහු වෙක්නාගේ සීන් එකක් ගෙනිත් දන්නේ ඒක දන්නේ ඒක අපි ආවට පස්සේ බලමු ඉතින් එච්චරයි හරිද ඉතින් හරිද මට දැන් මේක බලලා ඉතින් හිතුනේ ඔය ටික තමයි හරිද ඉතින් ඇත්තටම දැන් නම් එපාත් වෙනවා වෙලාවකට මේ Stranger Things ඉවරයක් වෙන්නෙම නැති හින්දා ඒ ඉතින් මම කොහරි බලනවා හරිද ඉතින් එපා වුණා නැතත් අනිවාර්යෙන් බලනවා ඉතින් කොහොම හරි මොකද වෙන්නේ කියලා බලන්න දෙපෑ කොහොමද නේද එහෙනට ඉතින් බෝරින් වෙන්නේකුත් නැහැ කියලා හිතනවා මොකද මේගොල්ලොන්ට අලුත් මිස්ටරීස් තොගයක් එනවා වගේ පේනවා අපිට ට්‍රේලර් එකෙන් බලලා ඉතින් යා ඉතින් අර දෙපා වෙන එකක් නැහැ මේක ඉතින් අපිට බලාගෙන ඉන්න පුළුවන් හරිද ආසාවෙන් බලන් ඉන්න තියෙන කට අරගෙන එච්චරයි ඉතින් හරිද මට ඉතින් මේ ට්‍රේලර් එක ගැන කතා කරලා තියෙන මෙච්චරයි හරිද මම කාස්ලා ටිකක් කිව්වනේ ඔයාලට ඉතින් කඩාරම තනි කරගෙන අසරද කටහඬ වල තනි කරමු වෙනවා ඉතින් සුපිරියක් වෙයි ඉතින් ආවට පස්සේ ඉතින් ඔව් ඉතින් හරිද එච්චරයි යා එහෙනම් guys ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන යන්න ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් ඉතින් ඒ වගේම ඔයාලගේ අදහස් ට්‍රේලර් එක ගැන තියෙන අදහස් එහෙම කමෙන්ට් එකක් දාගෙන යන්න මම ට්‍රේලර් එක ගැන රිවිව් එකක් කරන්නේ නැහැ හරිද එහෙම කරන්න බෑ කම්මැලි නෙමෙයි ඉතින් ඒකේ සීන්ස් ගොඩක් තියෙන ඉතින් කරනවා නම් දිග වීඩියෝස් හදන්න වෙනවා ඉතින් ඒකින්ද එච්චර දෙයක් කරන්න බැරි හින්දා ඉතින් මම රිවිව්ස් කරන්නේ නැහැ කොහමද ඉතින් එච්චරයි හරිද ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න ඉතින් ඔයාලට මේ ට්‍රේලර් ගැන මොකද හිතුනේ කියලා ඉතින් එච්චරයි හරිද ඉතින් යා එනදී ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මං ගිහින් එන්නම් බයි